ෆොටෝෂොප් පාවිච්චි කරනකොට අපිට වැදගත්ම වෙන දෙයක් තමයි ටෙක්ස්. ඉතින් මේ ටෙක්ස්ට් වලින් ඉෆෙක්ට් එක හදාගන්න, ටෙක්ස්ට් ටයිප් කරගන්න. ඉතින් මේ වගේ දේවල් වලට වැදගත්ම වෙන ටූල් එකක් තමයි ටයිපින් ටූල් එක. ෆොටෝෂොප් වල ටයිපින් ටූල් එක ගැන මේ එපිසෝඩ් එකෙන් කතා කරමු. ඒ වගේම සිංහල ටයිප් කරගන්න කොහොමද, සිංහල ෆොන්ට් හොයාගන්න කොහොමද, සිංහල ෆොන්ට් යුනිකෝඩ් කියන්නේ මොනවද, මේ වගේ දේවල් ගැනත් අපි මේ එපිසෝඩ් එකේ කතා කරමු. ෆොටෝ එඩිටින්, වීඩියෝ එඩිටින්, ඇනිමේෂන් වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ channel එක subscribe කරලා set වෙන්න. Photoshop වල වම් පැත්තේ මෙතන T කියලා icon එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් horizontal typing tool එක. ඉතින් මේකේ short key එක තමයි T. horizontal type tool එකේ තියෙන ටිකම තමයි යටත් තියෙන්නේ. vertical typing එහෙමත් අපි ගැන කතා කරමු. horizontal typing tool එක මේ විදිහට අරගත්තාම පොඩි option bar එකක් තමයි මේකේ තියෙන්නේ. අපිට පළවෙනියටම තියෙනවා අපේ font එක වෙනස් කරගන්න. අපිට අවශ්‍ය font එකක් ඕන select කරගන්න. අපි උදාහරණයක් විදිහට මේ ෆොන්ට් එක ගමු. ඒ වගේම අපේ ෆොන්ට් එකේ එක එක ඉෆෙක්ට්ස් එහෙම තියෙනවා නම් ඒවා අපිට බලා ගන්න පුළුවන්. මේ ඉතාලික් විදිහට එහෙම ටයිප් කරගන්න මේකේ දීලා තියෙනවා. ඒ ෆොන්ට් එකට අදාළව තමයි ඒවා තියෙන්නේ. හරි. ඒ වගේම අපිට අපේ ෆොන්ට් එක ටයිප් කරනකොට ඒ ටයිප් වෙන සයිස් එක අපිට බලා ගන්න පුළුවන්. අපිට ෆොන්ට් ඉතින් මේවා ගැන නම් ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍යයෙන් ලොකු දේවල් ටිකක් තමයි මෙතන. ටෙක්ස්ට් එකක් ටයිප් කරද්දී Photoshop වල ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ඒරියා එකක් මේ වගේ සිලෙක්ට් කරලා ඒරියා එක ඇතුලේ අපිට ටෙක්ස්ට් එකක් මේ වගේ ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම මේක ආපහු මේ වගේ සයිස් කරන්නදී එහෙම බලා ගන්න පුළුවන්. අර අපි සිලෙක්ට් කරපු ඒරියා එකෙන් පිටට යන්නේ නැහැ. මම මේක පොඩි කරද්දිත් අර ඒරියා එක ඇතුලේ විතරයි තියෙන්නේ. ඉතින් අපිට මේකේ තියෙන ෆොන්ට් වෙනස් කරගන්න, ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් සාමාන්‍ය විදිහට මේ වගේ එක ක්ලික් එකක් දාලා ඉතින් මෙතන මෙහෙම ටයිප් කරගන්න. ඒ වගේම අපිට move tool එක අරගෙන මේ ටයිප් කරගත්ත මේ text layer එක අපිට මේ වගේ එක එක තැන් වලට move කරගන්න. එහෙම move කරගත්තේ උගලුන්ට පොඩි අර එනවා ඉරි වගේක් එනවා. ඉතින් අර line වෙනවාද කියලා මේක මේ layer එක මේ canvas එකට line වෙනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ටෙක්ස්ට් ටූල් එකට ආපහු ආවට පස්සේ අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක ආයෙ වෙනස් කරගන්න, ඕන දෙයක් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ටෙක්ස්ට් ටූල් එක ගත්තාම තව එක වැදගත් වෙන දෙයක් තියෙනවා. මෙතන වින්ඩෝ වලට යන්න. වින්ඩෝ වල තියෙනවා මෙතන කැරක්ටර් කියලා. මේ කැරක්ටර් කියන එක අනිවාර්යෙන් ගන්න ඕනේ ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි කරනවා නම්. ඉතින් මේකේ ටිකක් අර මෙතන තියෙන ඔප්ෂන් බාර් එකට වඩා ටිකක් වැඩි වෙනස් ඔප්ෂන් ටිකක් තියෙනවා. වෙනස් කරගන්න ඕනි දේවල් ටිකක්. උදාහරණයක් විදිහට අපි දැන් මේ ෆොන්ට් එක සම්පූර්ණම බෝල්ඩ් විදිහට ඕනේ නම් එහෙමයි. ෆොන්ට් එක ඉතාලික් විදිහට ඕන නම් එහෙමයි. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ වර්ඩ් එහෙම පාවිච්චි කරන අය මේවා දන්නවා. මම ඒ ගැන ලොකුවට කියන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේවා try කරලා බලන්න. ඉතින් ඊළඟ දේ තමයි මෙතන ෆොන්ට්ස් තියෙනවා අපිට කැමති විදිහට තෝරගන්න. ඒ වගේම අපිට ෆේවරිට් ෆොන්ට් එහෙම තියෙනවා නම් අපිට මේ තරු අයිකන් එකක් තියෙනවා. මේ තරු අයිකන් එක උඩ ක්ලික් කරලා අපිට අවශ්‍ය ෆොන්ට් එක ෆේවරිට් විදිහට දාගන්න පුළුවන්. එහෙම ෆේවරිට් දාගත්ත ෆොන්ට් මෙතනින් බලා ගන්න පුළුවන්. මම දැනට මුකුත් දාලා නැහැ. ටයිපින් ටූල් එක ගැන කතා කරද්දී අපිට කතා කරන්න අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තමයි කොහොමද ෆොන්ට් හොයාගන්නේ කියන එක. ඉතින් අපිට ෆොන්ට් හොයාගන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් ඔයා Creative Cloud මේ වගේ පාවිච්චි කරනවා නම් ඔයාට Creative Cloud එකේ ඕනි තරම් ෆොන්ට් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලොන්ට සාමාන්‍යයෙන් PC එකට install කරන ෆොන්ට්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මෙතන search කරලා තියෙනවා free font download කියලා. අපිට Google font උඩින් එනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහේ ෆොන්ට් හොයාගන්න පුළුවන් මේකේ. ගිහිල්ලා සාමාන්‍ය විදිහට download කරලා install කරන්න තියෙන්නේ. ඒ වගේම සිංහල ෆොන්ට් කොහොමද හොයාගන්නේ? අපිට අර මේ වගේම තමයි සිංහල ෆොන්ට් අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එක වෙබ්සයිට් තියෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් Google එකේම දීලා තියෙනවා සිංහල ෆොන්ට්. ඒවා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ Photoshop එක අනිවාර්යෙන් රීස්ටාර්ට් කරන්න. එතකොට තමයි සම්පූර්ණ ෆොන්ට් ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සිංහල ෆොන්ට් එකක් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන Photoshop රීස්ටාර්ට් කරගෙන ඔක්කොම කරාට පස්සේ අපිට පුළුවන් ටයිපින් ටූල් එක ගැන කතා කරන්න. සිංහල ෆොන්ට් කොහොමද ටයිප් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මම දැන් මේ වගේ ගන්නවා සිංහල ෆොන්ට් එකක්. මම මගේ ෆේවරිට් ෆොන්ට් එකක් විදිහට මේ FM බින්දුමති කියන එක ගන්නෙ.
ඉතින් මේ ගත්තර පස්සේ අපිට දේවල් කීපයක් කරගන්න තියෙනවා. පළවෙනි එක තමයි මෙතන මේ all caps කියලා එකක් එහෙම ඕන වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක අයින් කරගන්න. ඒකෙන් අපේ ටයිප් කරන එක නෙවෙයි මෙතන වදින්නේ. Photoshop ඇතුලේ සිංහල ටයිප් කරනවා නම් අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි අපි සිංහල දන්නවා නම් ටයිපින් ගැන දන්නවා නම් Word එකෙන් පාවිච්චි කරලා තියෙනවා නම් එතනින් එහාට ටයිපින් කරන් යන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට අපි ටයිපින් ගැන දන්නේ නැත්නම් අපි ටයිපින් කරන්න අපි කැමති නැත්නම් අපිට පුළුවන් අපි සාමාන්‍ය අපි මැසේජ් ටයිප් කරන ඒ වගේම අපි මේ Google Translate වල එහෙම ටයිප් කරන ඒ භාෂාව අපිට කන්වර්ට් කරන්න Photoshop වලට. ඉතින් මේක කන්වර්ට් කරනකොට අපිට පාවිච්චි කරන්න වෙනවා Unicode කියලා ඔප්ෂන් එකක්. Unicode කියලා වෙබ්සයිට් තියෙනවා ඒ වගේ එකක්. උදාහරණයක් විදිහට මම මේ වගේ සිංහල Unicode කියලා සර්ච් කරගත්තා. මට සෑහෙන රිසල්ට් ටිකක් එනවා. ඉතින් මම සාමාන්‍ය මේක තමයි යූස් කරන්නේ. අපිට පුළුවන් මොන හරි දෙයක් අපේ මෙතනදී ටයිප් කරන්න. උදාහරණයක් විදිහට මම දැන් මේක නම් ChatGPT එකෙන් ටයිප් කරපු එකක්. මේ වගේ ටයිප් කරගත්ත එකක්. ඔයාලට ඕන WhatsApp එකෙන් ටයිප් කරන්න පුළුවන්. මේවෙන් අරගෙන කොපි කරන් ඇවිල්ලා මේ වගේ Unicode converter එකට පේස්ට් කරන්න තියෙන්නේ. එහෙම පේස්ට් කරාට පස්සේ බලා ගන්න පුළුවන් එයා වෙනම අපිට දෙනවා ටෙක්ස්ට් එකක්. ඉතින් මේක Unicode විදිහට තියෙන්නේ. ඉතින් මේක කොපි කරන් ගිහිල්ලා අපි පේස්ට් කරොත් මෙන්න මේ වගේ බොක්ස් එකක් ඇතුළට මේක පේස්ට් කරන්න. ටිකක් බලා ගන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ ලොකු කරන්න. ඉතින් අර ටයිප් කරපු එකම අපිට මේ වගේ Unicode පාවිච්චි කරලා කන්වර්ට් කරලා මෙතනට පේස්ට් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් දිග රයිටින් වලදී එහෙම අපිට මේ වගේ ක්‍රමයක් යූස් කරන්න පුළුවන්. අපි වොයිස් ටයිපින් වලින් එහෙම ටයිප් කරන ඒවා අපිට එකපාර පේස්ට් කරගන්න ඕන නම් Unicode පාවිච්චි කරලා පේස්ට් කරන්න පුළුවන්. ඉතින් මේ එක්කෝ අපිට පුළුවන් ටයිප් කරගන්න. එහෙම නැත්නම් අපිට මොන හරි ටයිප් කරපු එකක් Unicode වලින් කන්වර්ට් කරලා මේ වගේ පේස්ට් කරගන්න. එහෙම නැත්නම් තව ක්‍රම තියෙනවා ඕනි තරම්. ඉතින් මේක ගැන දන්න අය දන්නවා. ඉතින් මේ වගේ පේස්ට් කරගත්තට පස්සේ සමහර විට වැරදි තියෙන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ටිකක් සංකීර්ණ ටයිපින් වලදී එහෙම ටිකක් බරසාර වචන එහෙම ටයිප් කරද්දී සිංහල වල තියෙන බර වචන එහෙම ටයිප් කරද්දී වැරදි තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මොන හරි වැරදි වචන මේක ඇවිල්ලා තියෙනවා කියන්නේ වචනේ වැරදි. අපි කියවගෙන යද්දී තේරෙනවා මේක වැරදි කියලා. ඉතින් මේවා චේන්ජ් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි සිංහල දන්නවා නම් ටයිපින් මේ කීබෝඩ් වල එහෙම සමහර අකුරු print කරලා තියෙනවා. ඉතින් ටයිප් කරන් යන්න පුළුවන්. එහෙම දන්නේ නැත්නම් අපිට පුළුවන් මෙතනදී window වලට යන්න. window වල මෙතන යට තියෙනවා glyphs කියලා option එකක්. ඉතින් මේක ගත්තට පස්සේ අපි අර තෝරගත්ත font එකට අදාළව තියෙන text ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි font එකක් install කරනකොට අපිට අර text එක සම්පූර්ණ පෙන්වනවා නම් ඒගොල්ලෝගේ තියෙන මොනවද font එක මොන වගේ විදිහට තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙතන අපේ missing වෙච්ච text එහෙම හොයාගන්න මෙතනදී අපිට මේක උදව් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම ටුට්ටක් ලොකු කරගන්න. ඉතින් ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ සංකීර්ණ වචන ටයිප් වෙලා නැත්තම් මේක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනකට පේස් වෙනවා. උදාහරණයක් විදිහට මම මෙතනට මෙන්න මේක වෙන වචනයක් මම තෝරගන්න. මේ වගේ එකක්. මේ වචන ඔයගොල්ලන්ට නැත්තම් සිංහල ටයිපින් වලදී මේ වචන එහෙම අඩු වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ෆිල් කරගන්න පුළුවන්. මේ වැරද්ද මම නිතරම දැකලා තියෙනවා ඩිසයිනර්ස්ලා අතින් එනවා. ඉතින් මේ පොඩ්ඩක් බලන්න පුළුවන් මේ අපි ටයිප් කරාට පස්සේ මේ මෙතන පොඩි හිඩසක් එහෙම තියෙනවා. මේ තැන්වල පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා. අර කම්ප්ලීට් නැති ගතියක් පේන්න තියෙනවානේ. ඉතින් මේකත් අපිට හදාගන්න පුළුවන්. මේ සම්පූර්ණ ටෙක්ස්ට් එක මේ වගේ සිලෙක්ට් කරලා අපිට මේ වගේ කැරක්ටර් වලට ගිහිල්ලා අපිට පුළුවන් මේ මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා shape කියලා. ඉතින් මේක none කියන එකට දාගන්න. ඉතින් මේ දෙක වෙනස් කරනකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේවා වෙනස් වෙනවා. ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා බලා ගන්න. ඒ වගේම දැනට ඇවිල්ලා තියෙන Photoshop වල ටිකක් අලුත් option එකක් තියෙනවා මේ text tool එකේ මේ typing tool එකේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා පොඩි icon එකක්. මේක click කරාම අපේ අර තියෙන අපි මාක් කරපු අර area එකට සමානව මේ text එක අපේ type කරපු text එක මේ වගේ fill වෙනවා. ඉතින් මේ option එක තමයි මේ ළඟදිම ආපු option එක. ඒ වගේම අපිට ටයිප් කරපු දේවල් මේ වගේ අර මේ එක shape වලට හදාගන්න මේ වගේ පොඩි option ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න මේවා නම්.
මෙම ලොකු දේවල් නෙවෙයි. ඉතින් හොරිසොන්ටල් ටයිපින් ටූල් එක ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේක vertical ටයිපින් මේ විදිහම තමයි අපිට මේකේ වෙනසක් නැහැ. ඒ වගේම ෂේප් එකක් උඩ ටයිප් කරගන්න විදිහ, ඒ වගේම අපි එක එක ඉෆෙක්ට් හදාගන්න විදිහම ඉස්සරහට කතා කරමු. ඉතින් මට මේ එපිසෝඩ් එකෙන් ওই ටික තමයි කියන්න ඕනේ. හරි. එහෙනම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම අඩුපාඩු තියෙනවා නම් සහ දැනගන්න තියෙනවා නම් comment කරන්න. ඒ වගේම like කරන්න අනිවාර්යෙන්. එහෙනම් ඊළඟ එපිසෝඩ් එක හම්බෙමු. That's